දැන් මම ගන්න උදාහරණයකට මෙන්න මෙහෙම. මම ගන්න උදාහරණයකට ස්ප්‍රින් එකක හයි කරපු අපේ මොකක් හරි ස්කන්ධයක් ගන්න. මෙන්න මේ පැත්තේ තියෙන බිත්තිය. හරිද? මේ පැත්තේ තියෙන බිත්තිය. මෙන්න මේ පැත්ත මෙහෙම තියෙන ස්ප්‍රින් එක. තුනක් තියෙනවා. මෙන්න මේ කෙලවරට ස්කන්ධයක් හයි කරලා තියෙනවා. හරිද? දැන් මම මෙන්න මේ ස්කන්ධය මෙන්න මෙහෙම ඇද්දොත් මෙන්න මේ ස්ප්‍රින් එක මෙහෙම ඇද්දොත් දැන් මෙන්න මේ පළවෙනි අවස්ථාවේදී මේ ස්ප්‍රින් එක නිකම්ම තියෙන්නේ. එයාට කවුරුත් බලයක් දීලා නැහැ. අපි මේ වස්තුව චලනය වෙන්නෙත් නැහැ. එයා හරියට එයාගේ පාඩුවේ ඉන්නවා. හරිද? එතකොට මෙන්න මේ අපේ මේ වස්තුව මෙන්න මේ පිහිටීමේ ඉද්දී කිසිම බලයක් නැහැ. බල සමතුලිතයි. මේ පිහිටීමේ බල සමතුලිතයි. මේක තමයි සමතුලිත පිහිටීම. හරිද? දැන් අපි මෙන්න මේ ස්ප්‍රින් එක ඇදෙන විදිහට අපි මේ ස්කන්ධය ඇද්දා මේ පැත්තට. හරිද? මෙන්න එහෙම අතින් ඇදලා ගන්න. අතින් ඇදලා ගත්තාම ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ ස්ප්‍රින් එකෙන් අපේ ස්කන්ධය මත බලයක් ඇති කරනවා මෙන්න මේ පැත්තට. හරිද? මේ පැත්තට බලයක් ඇති කරනවා. දැන් ප්‍රශ්නේ මේකයි මොකද්ද මේ බලයේ අගය? බලයේ අගය මොකක්ද? එතකොට මේ බලයේ අගය දැනගන්න අපි දැනන් ඉන්න ඕනේ මේ තුනක් සම්බන්ධයෙන්. මොකද්ද මෙතන වෙනස් වුණ දිග මොකද්ද කියලා අපි දැනන් ඉන්න ඕනේ. හරිද? මම මෙන්න මේ වෙනස් වුණ දිග මෙන්න මේ සමතුලිත පිහිටීම ඉඳන් මායනවා කියලා දන්නවා. විස්ථාපනයක් වයින්නම් අපිට අනිවාර්යයෙන්ම ධන දිශාවක් ඕන. මම මෙන්න මේ පැත්ත ධන දිශාව කියලා ගන්නවා. ඊට පස්සේ මම මේ සමතුලිත පිහිටීම ඉඳන් මනිනවා මෙයා මේ ගිය දුර. එයාගේ විස්ථාපනය මම මනිනවා. එතකොට මම සාධාරණ අගයක් ගන්නවා x කියලා. හරිද? මේ x කියන්නේ සෙන්ටිමීටර් 5ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන්. මම දැන් මේ සමීකරණය හදාගන්න දෙන්නේ. 5ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන්. ඔය කැමති අගයක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අහුවෙන විදිහට සාධාරණ විචල්යක් ගන්නවා මේ x කියලා. හරිද? x කියන්නේ මෙන්න මේ දිග. මෙන්න මේ විස්ථාපනය. එතකොට දැන් මෙන්න මේ බලය තියෙනවානේ. හොඳට බලන්න මේ බලය ඇති උනේ මම ධන කියලා සලකපු දිශාවට නෙමෙයි. විස්ථාපනය වුණ දිශාවට නෙමෙයි. ඊට විරුද්ධ දිශාවට. හරිද? බලයක් ඇති වුණා සහ ඒ බලයේ අගය මම මේ දුන්නේ දිනු නියත k කියලා ගන්නම්. මේ බලයේ අගය kx කියලා අපිට ගත්ත හැකියි. kx කියලා ගත්ත හැකි. හැබැයි හොඳට මතක තියාගන්න අපි ධන කියලා ඉන්න දිශාවට නෙමෙයි මෙයා ඉන්නේ ඊට විරුද්ධ දිශාවට. එහෙනම් මෙයා ඇත්තටම kx නෙමෙයි. මෙයා ඍණ kx. මෙයා ඍණ kx. දැන් මම මෙයා මෙන්න මෙහෙට ඇද්දා. එතකොට මෙන්න මේ බලය ඇති වුණා. මම එයා අතෑරියා. හරිද? අතෑරියාම එයා ඉතින් එයාගේ හිටිය තැනට එනවා. හරිද? දැන් මෙහෙට බලයක් තියෙනවානේ. මෙයා මෙහෙට චලිත වෙන්න ගන්නවා. අපි මේ ස්කන්ධය මෙන්න මේ වම් පැත්තට චලිත වෙන්න ගන්නවා. මෙන්න මේ වම් පැත්තේ එනවා. වම් පැත්තට චලිත වෙන්න ගන්නවා. චලිත වෙද්දී මොකද වෙන්නේ? මේ x ගේ අගේ ටික ටික අඩු වෙනවා නේ. දැන් x කලින් තිබ්බේ මෙතන. දැන් x ඉන්නේ අපි තුමු දැන් ඉන්නේ මෙන්න මේ හරිය කියලා. එතකොට දැන් මෙතන සමතුලිත පිහිටීම ඉඳන් x දුරක හිටියේ. දැන් ඉන්නේ x ට වැඩිය අඩු දුරක ඉන්නේ. හරිද? මම මේ සංකේතයක් දාන්න යන්නේ නැහැ. මොකද සංකේත ලිපියමුත් මේක ටිකක් කරදරයි. x1 කියලා ගන්න ඉඳන් දැනට මේ x1 පේනවනේ x ට වැඩිය අඩුයි කියලා. එතකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ පැත්තට අඩු වෙන බලයක් ඇති වෙනවා. මොකද තාම ස්ප්‍රින් එක ඇදිලානේ තියෙන්නේ.
බලයක් ඇති වෙනවා හැබැයි කලින් තරම් නැහැ. කලින්ට වැඩිය අඩුයි මේ බලය. හරිද? කලින්ට වැඩිය අඩුයි. දැන් මේ අපේ ස්කන්ධය තවත් අර විදිහටම දිගටම චලනය වෙනවා. චලනය වෙලා දැන් ඔන්න අපි හිතමු එයා ආවා එයාගේ සමතුලිත පිහිටීමට. හරිද? එයාගේ සමතුලිත පිහිටීමට ආයි ආවා. හොඳට බලන්න මේ චලිත වෙන විදිය. හිටියේ මෙන්න මෙතන. අපි ඇද්දා ඍණ kx බලයක් ඇති වුණා. අපි ආ අතෑරියා. දැන් මෙයා මේ එනවා. මේ පැත්තට එනවා. එයාගේ සමතුලිත පිහිටීමට ආවා. හරිද? සමතුලිත පිහිටීමට ආවා. හැබැයි ආවට එයා එතන නතර වෙන්නේ නැහැ. මොකද එයාට ප්‍රයෝගයක් තියෙනවා මෙන්න මේ පැත්තට. අපි ඇදලා අතහැරියේ මෙන්න මේ kx බලයක් යොදලා වෙනකන් මෙන්න මෙයා ඇදලා අතහැරියාම මෙන්න මේ දුන්නේ ගබඩ වෙලා තිබ්බ ශක්තිය දැන් මේ සමතුලිත පිහිටීමේදී සම්පූර්ණ මෙයාගේ චාලක ශක්තිය බවට පත් වෙලා තින්නේ. ඒකින් දැන් මෙයා මෙතනින් නතර වෙන්නේ නැහැ. මෙයා යනවා. මෙයා තවදුරටත් යනවා. මෙයා තවදුරටත් යනවා. මෙයා තවදුරටත් යනවා. මෙතනින් නතර වෙන්නේ නැහැ. එයා තවත් යනවා. මෙන්න මෙයා මෙහිම ගිහිල්ලා නතර වෙනවා. අර සම්පූර්ණ ශක්තියම දුන්නේ ගබඩා වුණාම. සම්පූර්ණ ශක්තියම දුන්නේ ගබඩා වුණාම. මේ තියෙන සමතුලිත පිහිටීම සම්පූර්ණ ශක්තියම දුන්නේ ගබඩා වුණාම එයා නතර වෙනවා. දැන් මෙයාගේ ප්‍රවේගය බිඳුව. V සමානයි බිඳුව. හැබැයි දැන් බලන්න අපේ ස්ප්‍රින් එක අපේ මෙන්න මේ දුන්න මෙන්න මේ සමතුලිත පිහිටීම් පන්නලා වම් පැත්තට ආපු ගමන් මේ දුන්න දැන් ආතතියකට නෙමෙයි ලක් වෙන්නේ සම්පීඩනයකට. දුන්න ලක් වෙන්නේ සම්පීඩනයකට. දැන් මේ දුන්නෙන් බලය ඇති කරන්නේ මෙන්න මෙහෙට මේ පැත්තට. හරිද? අපේ විස්ථාපනයේ තියෙන්නේ විස්ථාපනයේ ඍණ වෙද්දි බලය ධන වෙනවා. මේ සමතුලිත පිහිටීමෙන් පන්නපු ගමන් මේ ඍණ විස්ථාපනයක් තියෙන්නේ. විස්ථාපනය අගේ ඍණයි. විස්ථාපනයේ ඍණයි. ඍණ විස්ථාපනයක් තියෙන්නේ. ඍණ විස්ථාපනයක් තියෙන්නේ. හැබැයි අපේ බලය දෙන්නේ කොහෙද? බලය දෙන්නේ ධන දිශාවට. ස්ප්‍රින් එකෙන් බලය දෙන්නේ ධන දිශාවට. F සමානයි බලය දෙන්නේ ධන දිශාවට. බලය දෙන්නේ ධන දිශාවට. ධන F සමානයි ධන k වාරයක් ඍණ x බලය දෙන්නේ ධන දිශාවට. දැන් මෙයා මොකද වෙන්නේ? ආයිත් අර වගේ චලිත වෙනවා. මේ චලිතය දිගටම වෙනවා. හරිද? මේ චලිතය දිගටම වෙනවා. ආපහු එයා මේ සමතුලිත පිහිටීමට එනවා. ආයි මේ සමතුලිත පිහිටීමට එනවා. ඉතින් මේක දිගටම වෙවි තියෙනවා. දෙක මේ චලිතය දිගටම වෙවි තියෙනවා. එතකොට දැන් අපි බලමු මෙයාට යම් මොහොතක අවස්ථාවක් සලකලා අපි මෙයාගේ චලිතය ගැන චුට්ටක් ඉගෙන ගන්න බලමු. හරිද? දැන් අපේ මේ වස්තුව මත හැමතිස්සෙම නියත බලයක් යෙදෙන්නේ නැහැ. එයා ඉන්න පිහිටීම අනුව එයා මත යෙදෙන බලය වෙනස් වෙනවා. බලය ධනද ඍණද කියලා වෙනස් වෙනවා. හරිද? දැන් මම යන්නේ මේ සියලුම අවස්ථාවන් වලට අදාළ සාධාරණ සමීකරණයක් හදාගන්න. මම පාවිච්චි කරනවා අපේ සපර දුර සනීවගේ ඉන්න F සමානයි මේ සමීකරණය. F සමානයි ma. හරිද? එතකොට දැන් බලන්න මේ මොන අවස්ථාවක දැන් මම මෙතන F සමානයි ma. ඒ කියන්නේ අපේ වස්තුවේ ත්වරණය. මේ ස්ප්‍රින් එකකින්ද යාමත ඇති වෙන ත්වරණය තමයි මේ A කියලා කියන්නේ. එතකොට F සමානයි ma. හිතන්න ඔන්න මම මෙන්න මේ ආතතියෙන් ඉන්න කොටසට මේක සලකනවා කියලා මෙන්න මේ ටිකට. මෙන්න මේ ඇදලා
අපි මේ දුන්න ආතතියට ලක් වෙලා ඉද්දී අපි මෙන්න මේ සමීකරණ සලකනවා. හොඳට බලන්න අපිට එන්නේ ඍණ kx. මෙන්න මෙතනදී අපිට ඍණ එන්නේ ඇයි ඒ? විස්ථාපනයේ තියෙන දිශාවට අපි මොකක් හරි දිශාවකට සලකුවොත් ධන කියලා සලකපු දිශාවට නෙමෙයි ඊට විරුද්ධ දිශාවට අපේ බලය තියෙන හින්දා තමයි මෙතන ඍණ එන්නේ. සමානයි ඍණ kx සමානයි එන්නේ. හරිද? ඊට පස්සේ අපි මෙන්න මේ හරියට බලමු. අපි දුන්න සම්පීඩන වෙන අවස්ථාව ගත්තාම F සමානයි ma. මෙතන නම් බලය ධන දිශාවට තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මම ධන කියලා දාගෙන ඉන්නම් බලය ධන දුන්නේ දුරුනියත එක්කේ වාරයක්. හැබැයි විස්ථාපනය ඍණයි. ඍණ x සමානයි ma. මෙතනත් අපිට එන්නේ ඍණ kx සමානයි ma. අපිට කලින් මේක ඍණාවේ බලය තිබ්බේ විස්ථාපනයේ ධන කියලා සලකපු දිශාවට විරුද්ධ දිශාවට බලය තිබ්බින්ද මෙතන ඍණා. හැබැයි අපිට මෙන්න මෙතන ඍණ ඉන්නේ බලය අපි ධන කියලා සලකන දිශාවට තිබුණා විස්ථාපනයේ ඍණ හින්දා. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ අපි මේ චලිතයේ මොන අවස්ථාව අපි සැලකුවත් අනිවාර්යයෙන්ම මේ බලය මෙන්න මේ පැත්තේ එන්නේ මේ ඍණ kx කියන මෙන්න මේ ඍණ පදයක් එන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ එතකොට දැන් අපි දන්නා මෙන්න මේ පද්ධතියේ යම් මොහොතක මොකක් හරි සලකන ලද මොහොතකට අදාළ සමීකරණය f සමානයි ඍණ kx සමානයි ma කියලා දාන්න. හරිද? දැන් මම කරන්නේ මෙන්න මේ ත්වරණය තනි කරගන්න. a සමානයි ඍණ kx බෙදීම m. ඍණ kx බෙදීම m. a සමානයි ඍණ k බෙදීම m වාරයක් x කියලා මෙහෙම ලියා ගන්නවා. හොඳට අහගෙන දැන් මේ කියන ටික. මෙතනින් පස්සේ අපි කරන්න මොකක්ද දන්නවද? දැන් මෙන්න මේ k කියන්නේ නියත පදයක්, m කියන්නේ නියත පදයක්. අපි කරන්නේ මෙන්න මේ නියත පදය k බෙදීම m කියන මේ නියත පදේ සමාන කරගන්නවා ඔමේගා වර්ගය කියන නියතයට. මේ ඔමේගා කියන්නේ නියතයක් ඈ. ඔමේගා කියන්නේ නියතයක්. අපි මේ k බෙදීම m කියන පදය ආදිශ කරනවා මෙන්න මේ ඔමේගා වර්ගය කියන පදේ. ඊට පස්සේ අපි මේ සමීකරණ ලියන මෙන්න මෙහෙම. a සමානයි ඍණ ඔමේගා වර්ගයයි x. හරිද? හොඳට ඔළුවේ තියාගන්න මේක තමයි මෙන්න මේක තමයි මේක මොකක්ද කියලා කියන්න කලින් මම මේ අපේ චලිතය ටිකක් විස්තර කරලා ඉන්නම්. හොඳට බලන්න මේ චලිතයේ වස්තුවේ පිහිටීම මොකක් වුණත් අපේ මේ බලය යෙදෙන්නේ මොන දිශාවටද? වස්තුවේ පිහිටීම මොකක් වුණත් අපේ මේ බලය යෙදෙන්නේ මොන දිශාවටද කියලා එක චුට්ටක් හිතලා බලුවොත් ඔයගලන්ට තේරෙයි මේ බලය ඉන්නේ වම් පැත්තටවත් දකුණු පැත්තටවත් නෙමෙයි. මේ බලය යෙදෙන්නේ මේ සමතුලිත පිහිටීම් දිශාවට. මෙන්න මේ සමතුලිත ලක්ෂ්‍ය දිශාවට තමයි අපේ මේ බලය යෙදෙන්නේ. සමතුලිත ලක්ෂ්‍ය දිශාවට තමයි අපි මේ බලය යෙදෙන්නේ. දැන් මේ බලන්න අපි මේ දුන්න ඇද්දාම ඔන්න F බලය යෙදුණා මෙන්න මේ වම් පැත්තට. අපි වස්තුව අතහැරියා. දැන් අපේ වස්තුව ටික ටික එනවා වම් පැත්තට. බලයත් ටික ටික අඩු වෙනවා. ඔන්න සමතුලිත පිහිටීමට ආවා. සමතුලිත පිහිටීමට ආවට පස්සේ බලයක් තියෙන විදියක් නෑ. සමතුලිත පිහිටීමට ආවට පස්සේ x බිඳුවයි x බිඳුවින්ද බලයත් බිඳුවයි. ඔන්න සමතුලිත පිහිටීම පහු කරා දුන්න සම්පින්න වෙන්න ගත්තා. දැන් බලය අනිත් පැත්තේ දුනා. එතකොට දැන් මේ බලය ආයි තියෙන්නේ සමතුලිත පිහිටීම දෙසට. ආයි මේ බලය තියෙන්නේ සමතුලිත පිහිටීම දෙසට. ඔන්න දැන් අපේ වස්තුව යන්න පුළුවන් උපරිම දුරට සම්පින්නය වුණා. දැන් එයාගේ දැන් මේ බලය තියෙන්නේ සමතුලිත පිහිටීම දෙසට. මෙන්න මේ සමතුලිත ලක්ෂ්‍ය දෙසට තමයි මේ බලය යෙදෙන්නේ. එතකොට සහ මේ යෙදෙන බලය ගැන බැලුවොත් ඔයාලට පේනවා මේ යෙදෙන බලයේ විශාලත්වය සමතුලිත පිහිටීමේ ඉඳන් තියෙන දුරත් එක්ක වැඩි වෙනවා කියලා. සමතුලිත පිහිටීම මෙන්න මේ F කියන බලය සමතුලිත පිහිටීමේ ඉඳන් තියෙන
විස්ථාපනයත් එක්ක බලයේ විශාලත්වය x ගේ විශාලත්වයත් එක්ක වැඩි වෙනවා කියන එක තේරෙන්න ඕන. අපි මේ වැඩි දුරකට ඇද්දාම දැන් ඇදිලා තියෙන බලය වැඩි. ඔන්න දුර ටික ටික අඩු වෙනවා, බලය අඩු වෙනවා, දුර බිඳුව වුණා, බලය බිඳුව වුණා. ඊට පස්සේ දුර ආයෙ චුට්ටක් වැඩි වුණා, බලය තව ටිකක් වැඩි වෙනවා. දුර තව ගොඩක් වැඩි වෙනවා, බලය උපරිම වැඩි වෙනවා. දැන් අපේ වස්තුව ආපහු අනිත් පැත්තට චලනය වෙන්න ගන්නවා. හරිද? එතකොට මෙන්න මේ විදිහට අපේ මෙන්න මේ වස්තුවට සරල අනුවර්ති චලිතය යෙදෙන්න උදව් වෙන බලය. අපේ මේ වස්තුවට සරල අනුවර්ති චලිතය යෙදීම සඳහා පාවිච්චි වෙන බලය මෙන්න මෙහෙම සමතුලිත ලක්ෂ්‍ය දෙසට යොමු වෙලා තියෙනවා නම් සහ යාගේ විශාලත්වය මෙන්න මේ දුරට අනුලෝම සමානුපාතික වෙනවා නම් අපි මෙන්න මේ වගේ චලිතයකට කියනවා නිකම් අනුවර්ති චලිතයක් නෙමේ සරල අනුවර්තීය චලිතයක් කියනවා. අපි මෙන්න මේ වගේ චලිතයකට කියනවා සරල අනුවර්තීය චලිතයක් කියනවා. එතකොට අපි මේ හදාගත්තේ සරල අනුවර්තී චලිතයක ලාක්ෂණික සමීකරණය. සරල අනුවර්තී චලිතයක ලාක්ෂණික සමීකරණය තමයි අපි මේ හදාගත්තේ. හරිද? මේ ඔමෙගා කියන්නේ මොකක්ද කියන එක මම තව චුට්ටකින් පැහැදිලි කරන්න. අපි දාගමු වාක්‍යයක් මෙන්න මෙහෙම. වාක්‍යයට කලින් දාගන්න මාතෘකාවක් සරල අනුවර්තීය චලිතය. මාතෘකාවක් දාගන්න සරල අනුවර්තීය චලිතය. සරල අනුවර්තීය චලිතය කියලා දාගන්න වාක්‍යයක් නෙවෙයි. වස්තුවක් දෝලණය වන විට එහි දෝලනය වස්තුවේ සමමිතික ලක්ෂය වටා වස්තුවක් දෝලණය වන විට වස්තුවක් දෝලණය වන විට එහි චලිතය වස්තුවේ සමතුලිත ලක්ෂය වටා සමමිතිකව ඇතිවන අතර මෙම දෝලනය සඳහා වස්තුව මත ක්‍රියාත්මක වන බලය සෑම විටම සමතුලිත ලක්ෂ්‍ය දෙසට යොමු වී ඇති බවත් පැහැදිලි වේ. කියලා දාලා මෙන්න මේ ටික ඇඳ ගන්න. මේ ඔක්කොම ඇඳ ගන්න. කම්මැලි වෙන්න එපා. පිළිවෙලකට මේ ටික ලස්සනට ඇඳ ගන්න. පෝස්ට් කරලා ඇඳ ගන්න මම මෙලෙඩි වෙලා තියන්නේ නැහැ. මෙන්න මේ x පාරතරය වෙනස් වෙනවා. පැහැදිලි අඳුනගන්න. x පාරතරය වෙනස් වෙන විදිය පැහැදිලි. ඔන්න x බිඳුව වුණා. ආපහු දැන් මේ x ඍණ වුණා. එහෙනම් යනවා මේ රූප ටික ඇඳ ගන්න. හරි. ඊට පස්සේ ලියා ගන්න මෙහෙම.
අනුවර්තීය චලිතයක යෙදෙන වස්තුවක් මත අනුවර්තීය චලිතයක යෙදෙන වස්තුවක් මත යෙදෙන ප්‍රතිපාදන බලය. අපේ ප්‍රතිපාදන බලය කියන්නේ අර දෝලනය සඳහා යෙදෙන බලය. දෝලනය අනුවර්තීය චලිතයක යෙදෙන වස්තුවක් මත යෙදෙන ප්‍රතිපාදන බලය ප්‍රතිපාදන බලය යෙදෙන ප්‍රතිපාදන බලය යෙදෙන ප්‍රතිපාදන බලයේ ප්‍රතිපාදන බලයේ විශාලත්වය 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 දෝලන කේන්ද්‍රයේ සිට වස්තුවේ පිහිටීමට පවතින විස්ථාපනය වස්තුවේ පිහිටීමට පවතින විස්ථාපනයට අනුලෝමව සමානුපාතික නම් එම චලිතය සරල අනුවර්තීය චලිතයක් ලෙස හැඳින්වේ. සරල අනුවර්තීය චලිතයක් ලෙස හැඳින්වේ. එම චලිතය සරල අනුවර්තීය චලිතයක් ලෙස හැඳින්වේ. එතකොට කන්ඩිෂන් ටික හොඳට මතක තියාගන්න. මේ බලය හැමතිස්සෙම අපේ මෙන්න මේ සමතුලිත ලක්ෂය. එහෙම නැත්නම් මේකට කියනවා දෝලන කේන්ද්‍රය කියලා කියන අපි ඉස්සරහට බලමු. මේ යෙදෙන බලය හැමතිස්සෙම දෝලන කේන්ද්‍රය දෙසට යොමු වෙලා තියෙනවා නම් සහ මේ බලයේ විශාලත්වය දෝලන කේන්ද්‍රය දැන් තියෙන විස්ථාපනයට අනුලෝම සමානුපාතික වෙන්න ඕනේ. සරල අනුවර්තී චලිතය යෙදෙන වස්තුවක සරල අනුවර්තීය චලිතයේ යෙදෙන වස්තුවක ප්‍රතිපාදන බලයේ විශාලත්වය විස්ථාපනයට අනුලෝම සමානුපාතිකයි සහ දිශාව සෑම විටම දෝලන කේන්ද්‍රය දෙසට දෝලන කේන්ද්‍රය දෙසට. හරි. හොඳට අහගන්න. සරල අනුවර්තී චලිතයක් කියන්නේ මොකක්ද කියලා. හොඳට අහගන්න. අනුවර්තීය චලිතය යෙදෙන වස්තුවක් මත යෙදෙන ප්‍රතිපාදන බලයේ විශාලත්වය විස්ථාපනයට අනුලෝම සමානුපාතික නම් හා දිශාව සෑම විටම දෝලන කේන්ද්‍රයෙන් දෙසට යෙදී තියෙනවා නම් අපි ඒ අනුවර්තීය චලිතය සරල අනුවර්තීය චලිතයක් ලෙස හඳුන්වනවා. හරිද? ඊට පස්සේ අපි දැන් යන්නේ සමීකරණය හදාගන්න. දැන් මේක මෙහෙම ලියාගන්න එපා. කැතයි මම මේක ආයෙ ලියන්නම් පිළිවෙලට. x ධන අපි විස්ථාපනයේ ධන සහ බලය ඍණ අවස්ථාව f සමාන ma ධන දිශාවට අනුව ගන්නවා. එතකොට මට එනවා ඍණ kx සමානයි m වාරයක් a. ඊට පස්සේ විස්ථාපන ඍණ බලය ධන මේ තියෙන ඊළඟ අර්ධය අපේ චලිතේ අනිත් අර්ධය මේ තියෙන විස්ථාපන ඍණ
බලය ධන. F සමානයි ma. මට එනවා බලය ධනයිනේ. ධන k වාරයක් ඍණ x කියලා සමානයි ma. මේ චලිතයේ මොන වර්ගයේ මොන අවස්ථාව ගත්තත් අපිට එන්නේ එකම එක සමීකරණයයි. මොකද්ද? ඍණ kx සමානයි ma ඍණ kx සමානයි ma. එතකොට මම මේ සමීකරණ ලියා ගන්නවා. අපි මේ චලිතයේ ඕනෑම මොහොතක සාධාරණ අවස්ථාවක් සඳහා මම සමීකරණ ලියා ගන්නවා. ඍණ kx සමානයි ma. මම ත්වරණය තනි කර ගන්නවා. ත්වරණය උක්ත කර ගන්නවා. a සමානයි ඍණ k බෙදීම m වාරයක් x. හරිද? මේ k කියන්නේ අපේ දුනු නියතය. එයා නියතයක්. k කියන්නේ දුනු නියතය. m කියන්නේ වස්තු ස්කන්ධය. දෝලණය වන වස්තු ස්කන්ධය. m සමානයි දෝලණය වන වස්තු ස්කන්ධය. දෝලණය වන වස්තුවේ ස්කන්ධය. දෝලණය වන වස්තු ස්කන්ධය. එතකොට මම මෙන්න මේ k බෙදීම m කියන නියතය මෙන්න මේ k බෙදීම m කියන නියතය k බෙදීම m කියන නියතය ආදේශ කරගන්නා ඔමේගා වර්ගය කියන පදයට. ඔමේගා මම තාම ඔයගොල්ලන්ට යාන්ත්‍රික හැරට ඇවිල්ලා නැහැ. ඔමේගා වර්ගය කියන පදයට මම ඉතින් තව චුට්ටකින් පැහැදිලි කරන්නම්. හොඳට අහගෙන ඉන්න. ඔමේගා වර්ගය කියන පදයට අපි ආදේශ කරගන්නවා. ඊට පස්සේ අපි මේ සමීකරණ ලියනවා a සමානයි ඍණ ඔමේගා වර්ගයයි x කියලා. මේක තමයි සරල අනුවර්තීය චලිතයක ලාක්ෂණික සමීකරණය. සරල අනුවර්තී චලිතයක ලාක්ෂණික සමීකරණය. චලිතයක ලාක්ෂණික සමීකරණය තමයි මේ a සමානයි ඍණ ඔමේගා වර්ගය x කියලා කියන්නේ. a කියන්නේ වස්තුවේ ත්වරණය, ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය, x කියන්නේ කේන්ද්‍රය ඉදන් තියෙන විස්ථාපනය. දැන් අපි බලමු කෝණික ප්‍රවේගය කොහොමද මෙතෙන්ට ඇදලා ආවේ කියලා. a සමානයි ත්වරණය ඔමේගා සමානයි කෝණික ප්‍රවේගය x සමානයි විස්ථාපනය. එතකොට හොඳට ඔලුවට දාගන්න මේක තමයි සරල අනුවර්තී චලිතයක ලාක්ෂණික සමීකරණය. හිතන්නකෝ ඔයාලට මොකක් හරි වස්තුවක චලිතය ගැන අධ්‍යයනය කරන්න ඔයා මොකක් හරි බලයන් ටික ලකුණු කරලා ඒකට සමීකරණයක් හදුවා කියලා හිතන්නකෝ. ඔයාලට ඒ සමීකරණය මෙන්න මේ ආකාර එකක් කියලා. මෙන්න මේ a සමාන ඍණ ඔමේගා වර්ගයයි x කියන ආකාරයේ සමීකරණයක් විදිහට ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඔයාලට තර්ක කරන්න පුළුවන් මම මේ ව්‍යුත්පන්න කරපු සමීකරණය සරල අනුවර්තී චලිතයක ලාක්ෂණික සමීකරණයට සමානයි. ඒකින්ද මගේ මේ චලිතය සරල අනුවර්තී චලිතයක් වෙන්න පුළුවන් කියලා ඔයාලට තර්ක කරන්න පුළුවන්. හරිද? ඒක දැන් හිතන්න එපා. ඔය ටික දාගන්න මම වාක්‍යයක් දෙන්නම්. මේ ටික දාගන්න. මේ ටික දාගන්න. පෝස්ට් කරලා දාගන්න ටක් ගාලා ලියාගන්න වාක්‍යයක් මෙහෙම. වාක්‍යයක් ලියාගන්න මෙහෙම. සරල අනුවර්තී චලිතය යෙදෙන වස්තුවක් මත ක්‍රියා කරන බලය සෑම විටම
ක්‍රියා කරන බලය සෑම විටම නියත ලක්ෂයක් දෙසට යොමු වන පරිදි සෑම විටම නියත ලක්ෂයක් දෙසට යොමු වන පරිදි සහ බලයේ විශාලත්වය නියත ලක්ෂයේ සිට වරහන් තුල නියත ලක්ෂය කියලා වරහන් තුල දාගන්න සමතුලිත ලක්ෂය කියලා නියත ලක්ෂයේ සිට සිදු කරන විස්ථාපනයට සමානුපාතික වන පරිදිද රතුපෑනෙන් බලය සහ විස්ථාපනය සෑම විටම ප්‍රතිවිරුද්ධ දිශාවන්ට පවතින පරිදිද සෑම විටම ප්‍රතිවිරුද්ධ දිශාවන්ට පවතින පරිදිද සිදුවේ හරිද ඔය ටික දාගත්තනේ ඊට පස්සේ දාගන්න වාක්‍යයක් මෙහිදී දුන්න සමතුලිත ලක්ෂයේ ඇති විට කිසිදු බලයක් ක්‍රියා නොකරයි දුන්න ඇදි විට දුන්නේ ආතති බලයක් හටගන්න අතර නිදහස් කළ විට බලය දෙසට හෙවත් සමතුලිත ලක්ෂය දෙසට චලිත වේ. ඊළඟ රූලේ දුන්නේ ගබඩා වූ ශක්තිය සමතුලිත පිහිටීමේදී සම්පූර්ණයෙන්ම චාලක ශක්තිය බවට පත්වන අතර දුන්නේ ගබඩා වූ ප්‍රත්‍යස්ථ විභව ශක්තිය සමතුලිත පිහිටීමේදී සම්පූර්ණයෙන්ම චාලක ශක්තිය බවට පත්වන අතර සමතුලිත පිහිටීම පසු කර යාමේදී දුන්න සම්පීඩනයට ලක්වේ. සමතුලිත පිහිටීම පසු කරන මොහොතේම බලයේ දිශාව වෙනස් වන අතර බලයේ දිශාව සමතුලිත ලක්ෂය දෙසට සෑම විටම යෙදී පවතී. මෙම චලිතයේ සාධාරණ අවස්ථාවක් සඳහා සමීකරණයක් ගොඩනගූ එය A සමානයි ඍණ ඔමෙගා වර්ගය x ආකාරයට ඉදිරිපත් කළ හැක.
මෙය සරල අනුවර්තී චලිතයක ලාක්ෂණික සමීකරණ ලෙස හඳුන්වන අතර මෙය සරල අනුවර්තී චලිතයක ලාක්ෂණික සමීකරණ ලෙස හඳුන්වන අතර මෙය සරල අනුවර්තී චලිතයක ලාක්ෂණික සමීකරණ ලෙස හඳුන්වන අතර නෑ මෙම සමීකරණය සරල අනුවර්තී චලිතයක ලාක්ෂණික සමීකරණයයි කියලා දාගන්නකො. ලාක්ෂණික සමීකරණයයි ඊළඟ රූලේ ඊළඟ රූලේ ඊළඟ රූලේ ඊළඟ රූලේ වස්තුවක චලිතය වස්තුවක චලිතය වස්තුවක චලිතය ඒ සමානයි ඍණ ඔමෙගා වර්ගයේ x ඒ සමානයි ඍණ ඔමෙගා වර්ගයේ x ආකාරයෙන් ප්‍රකාශ කළ හැකි නම් ආකාරයෙන් ප්‍රකාශ කළ හැකි නම් එය සරල අනුවර්තී චලිතයක් ලෙස හඳුනාගත හැක. එය සරල අනුවර්තී චලිතයක් ලෙස හඳුනාගත හැක. එය සරල අනුවර්තී චලිතයක් ලෙස හඳුනාගත හැක. හරි. දැන් හඳුනා ගන්න පුළුවන්.